ඔයත් ඩාට් එකක් හරියට කෙලින් මහගන්න දන්නේ නැත්නම් ඇදේ යනවා නම් එහෙමත් නැත්නම් මාකර් ගත ඩාට් එක මැකිලා කොහෙන්ද මහන්නේ කියලා හිතාගන්න බැරි නම් මෙන්න මේ විදිහට පොඩ්ඩක් කරලා බලන්න. චුට්ටක්වත් ඇද වෙන්නේ නැහැ, වරදින්නේ නැහැ. ලස්සනට ඩාට් එක මෙහෙනවා. මෙන්න මේ විදිහට ඔයාගේ මැෂින් එකේ නූල ඉතුරු වෙලා තියෙන නූල, වැඩිපුර තියෙන නූල ඔයාගේ ඩාට් එක පැත්තට අදින්න. අංකල් බාගෙට ඩාට් එක තියෙනවා නම් අංකල් බාගෙන් කොච්චරක් උසට ඩාට් එක ඕනද කියලා බලලා අන්නේ තැනට ඇල කරලා ඔයා තියා ගන්න ඕනේ නූල. ඊට පස්සේ නූල දිගට මහගෙන එන්න. මම තව එකක් මහලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අඟල් භාගයක් මම තියාගෙන තියෙනවා ඩාට් එක විදිහට. ඒ වගේම පල්ලෙහාට මට අවශ්‍ය තැනට වෙනකන් නූල් ඇදලා තියෙනවා ඇල කරලා. ඒ නූල දිගේ පල්ලෙහාට මහගෙන තමයි තියෙන්නේ. මම මේ පොඩි රෙදි කොටසක් ගත්තේ ඔයගොල්ලන්ට මහලා පෙන්නන්න ඕන හින්දා ඔයාලා මහන ඇඳුමට ඩාට් එක ඔය විදිහට මහන වෙලාවට තියලා මහන්න. රැලි එන්නේ නැහැ. ලස්සනට තියෙනවා. එහෙනම් ඔයත් මේක try කරලා බලන්න. ගිහින් එන්නම්.